Hi everyone, welcome to my page. So මෙච්චර දවස් මම ඔයාලට ඔන්න අලුත් ස්ලැන්ග්ස් කීපයක් අරන් ආවා. අදත් මම අරන් ඇවිත් තියෙනවා ඔයාලත් එක්ක ස්ලැන්ග් එකක් ඉගෙන ගන්න. විශේෂය තමයි අපි මේ දේ කියන්න එච්චර කැමති නෑ. හැබැයි හැමෝටම වෙන දෙයක්. ඉතින් අසුබයි කියලා හිතන දෙයක්. හැබැයි මේ දේ නිතරම අපි කතාවට ලක් කරනවා. ඉතින් අද කියලා දෙන ස්ලැන්ග් එක මම පළවෙනියටම කියා දෙන්නම්. To pop one's clock. To pop one's clocks. මේකෙන් අපි කියන්නේ කාගේ හරි මරණයක් එහෙම නැත්නම් මැරෙන දෙයක් සම්බන්ධයෙන් කතා කරනවා නම් පාවිච්චි කරන දෙයක් තමයි මේ to pop someone's clocks කියන්නේ. ඉතින් මේ වගේ මම ඔයාලට කලින් කියලා දීපු ස්ලැන්ග්ස් තියෙනවා. ඒවා මම පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ දාලා තියන්නම් ලින්ක් ටික. ඕගොල්ලන්ට ඒ ටිකත් ගිහින් ආපහු බලන්න පුළුවන්. ඉතින් මම මේ to pop someone's clock කියන එක කොහොමද පාවිච්චි කරන්නේ කියලා sentences කීපයක් අරගෙන අද ඔයාලට කියලා දෙන්නම්. ඊට පස්සේ ඔයගොල්ලන්ට day to day conversations වලදී මේක පාවිච්චි කරගන්න පුළුවන්. Old Mr. Thompson popped his clogs last night. Old Mr. Thompson popped his clogs last night. මෙතනදී popped his clogs කියන්නේ ඔහු ඊයේ රාත්‍රියේදී මිය ගිහින් කියන අර්ථය. එතකොට ඔයාලට කවුරු හරි කෙනෙක් මැරිච්ච කෙනෙක් ඉන්නවා නම් එයාගේ මැරිච්ච සිදුවීම අපිට කතා කරන්න ඕනේ. හැබැයි සාමාන්‍යයෙන් dead, die, will die වගේ දෙයක් කියනකොට ඒක නිකන් හරිම cruel දෙයක් විදිහට තමයි සලකන්නේ. එතකොට ඔයාලට පුළුවන් මේ විදිහට to pop his clogs කියලා කියන්න. ඒක ගෑනු කෙනෙක් නම් to pop her clog කියන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට If I ever pop my clogs, please make sure my cat goes to a loving home. If I ever pop my clogs, මෙතනදී කියන්නේ මම කවුද හරි මැරුණොත් මගේ පූසට අනේ හොඳ ගයක් හොයලා දෙන්න. අන්න ඒ වගේ අදහසක් ගෙනත් දෙනවා නම් ඔයාලට කියන්න පුළුවන් to pop my clogs. If I ever pop my clogs කියනවා නම් මම කවුද හරි මැරෙනකොට එතකොට අපි අනාගතයේදී දෙයක් කියනවා නම් එහෙම නැත්නම් කරමින් ඉන්න දෙයක් මොනවම හරි දෙයක් කියනකොට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. මම ඔයාලට තව උදාහරණයකින් පැහැදිලි කරන්නම්. That actor popped his clogs last year. Isn't he such a legend? Isn't he such a legend? මෙතනදී අපි කියන්නේ that actor popped his clogs last year. මෙයා ගිය අවුරුද්දේ තමයි මැරිලා තියෙන්නේ. එහෙම නේද? එන වැඩෙක්. අන්න ඒක තමයි මේ අපි සිංහලෙන් කියන්නේ. මේක ඉංග්‍රීසියෙන් කියනකොට such a legend. එන ශ්‍රේෂ්ඨ විශිෂ්ට කලාකරුවෙක් ගැන කියනවා නම් අපි සාමාන්‍යයෙන් කතා කරන භාෂාවෙන් එහෙමනේ අපි කියන්නේ එන වැඩෙක් නැති උනේ අපිට නැති උනේ එන වැඩෙක් කියලානේ. ඒ වෙනුවට තමයි අපි මේ such a legend කියන එක පාවිච්චි කරේ. ඔන්න ඉතින් එයාගේ අවුරුද්ද නැති වෙලා තියෙනවා. එතකොට අපිට එයාට කියන්න පුළුවන් that actor popped his clogs last year. එයාගේ අවුරුද්ද තමයි එහෙනම් නැති වෙලා. Granddad always joked that he'd travel world before he popping his clogs. එයා මැරෙන්න කලින් කොහොම හරි ලෝකෙ වටේ සංචාරයක් යනවා කියලා හැම වෙලේම සීයා විහිළු කරා. මේක තමයි මේකෙන් අදහස් වෙන්නේ. ඒතකොට before he popping his clogs. එයා කියන්නේ මම මැරෙන්න කලින් කොහොම හරි මේක කරනවා කියලා. ඉතින් මේ විදිහට ඔයාට popped his clogs එහෙම නැත්නම් popping his clogs ඕන එකක් දාලා ඔයාලට පුළුවන් මේක පාවිච්චි කරන්න. ඉතින් මගේ වීඩියෝස් හොඳයි නම් like කරන්න, share කරන්න, follow කරන්න. ඒත් එක්කම අමතක කරන්න එපා comment box එකට comment එකක් දාගෙන යන්න. ඉතින් මම අලුත් පාඩමකින් ඔයාලට හෙට ආයෙත් හම්බෙන්නම්. Have a nice day. Bye.